යාළුවනේ අද උදේ අපි ආවා නුවරට ඔන්ලු වට කඩාගන්න. ඒක එච්චර පැහැෙන්නුන්නේ නැහැ. ඔන්න අපි ආවා ගම්බොටු කඩ. මෙන්න බලන්න. ඔව් මෙන්න බලන්න තියෙනවා පොඩි පොඩි කැටක් තියෙනවා ගොඩක්. හොඳට හැදිලා. මේක කඩන්න එන. ඔව් මේකත් කඩන්න මේ පොඩි. මෙතන තියෙන එකත් පැහිලා ගන්න. ආයි මේක කඩ. මේ දැක්කද? මේ වස ගහලා නැහැ. මේ වැඩිපුර නෝනලාට තමයි ගුණ. හැම නෝන කෙනෙක්ටම හරි ගුණයි මේ. ආතතිය රුධිර පීඩනේ ඔක්කොම වලක් කරලා දෙනවා. හරි අපිට තව තියෙනවා. මෙතන මම මේක ගහ හිටවල තියෙන අපි තව තියෙනවා අපි යන් එතෙන්ට. යාළුවනේ අපි අනිත් වම්බුටු හිටවපු තැනට එනවා. එතනත් පොඩි ගස් කීපයයි තියෙන්නේ. මෙන්න මේකේ පළදාව මේ ඔය තියෙන්නේ ඔන්න බලන්න පේනවනේ. ඔය තව මේ බිමටත් බිමත් ගිහින් මේ ඕන බලන්න. කඩන්න එන. කොහෙන්ද? ෂා. ඒක ලොකු ගෙඩියක් මේ. ආයෙත් කපා. ඒක අඩි භාගයක් විතර දිග ගෙඩියක්. ඒක එපා. අර මේ වකුටු වෙලා තියෙන ගෙඩියක් ඒක කපා. මේව තව ලොකු වෙනවා. ඔව් මේ ගෙඩිය තව ලොකු වෙනවා. මෙතන මේකෙත් තියෙනවා. ඔව් කපා. දැක්ක නේද? මේ අපිට එළවලුවකට හොඳටම සෑහෙන්නේ නැති මෙතන තියෙනවා වම්බුටු 500ක් විතර. මේ තෙල් බෙහෙත් නැතුව ගෙඩි තියෙනවා 8ක් විතර තියෙනවා. තව ඇතුලෙත් තියෙනවා ඇස්සේ තියෙනවා ගෙඩි. මේ තව මං ඉතුරු කරලා යන්නේ ගහට. තව ගහේ ඉතුරු වෙලා තියෙනවා. ඒක බහුණට පස්සේ ඒවත් කඩා ගන්න පුළුවන්. දැන් අපි යනවා අපේ ඊළඟ වගාවට. මම හදනවා නෝන කඩන. නෝනයි වැඩම තමයි. මෙන්න අපේ මේ වම්බුටු පැල ටිකක් හැදිලා ආවට පස්සේ මේ වම්බුටු පැල ටිකක් හැදිලා ආවට පස්සේ අපිට තව වැඩිපුර කඩන්න පුළුවන් වෙයි. මං ඔයාලට දවස් 4කට 5කට කලින් වීඩියෝ එකක් කරා. ඒකේ මං ඉතුරු කරලා ගියා කරවිල ගෙඩි. ඒව දැන් පැහිලා හොඳට. මේ ඒක පැහිලා දැන් මම මේ ටික කඩා ගන්න ආවේ. මං එදා වැලක් අදින්න බැරි අදපු නැති වෙලක් තිබුණා. මං ඒකත් අදියේ පෙරේ දැද්දා. ඒකෙත් මේ මං අර බිමත් කරවිල ගෙඩි පෙන්නුවේ. මේ තාම මේ තියෙන බිම කරවිල ගෙඩි එක. මේක හොඳට දැන් මල් පිපිලා. හොඳට වැලක් ගිහිල්ලා. දවස් 2කට 3කට. කඩමු හිනා. වැඩි කතාව ඕනේ. අපි කරවිල කඩමු. නෝන තමයි කඩන්නේ. පැහිල්ද බලලා කඩන්නේ. හා. ඒකෙම නෑ නේ. ඒක තුන් පොඩි තා තියෙනවා. ඔක් කඩ. ඔකත් කඩ. ये सुधु पाट है अरे नीचे कत्ती दीचे कपा මේ කඩමුනේ තමන්නේ තව තුනක්ම තියෙනවනේ ඒක පුළුවන් නේ කපන්නනේ බලන්න මේක ගෙඩියකටවත් මේ සතුන් ගහලා නෑ මේ නැත්තම් සතුන් විදින කරවිල හරි අමාරුයි හදන්න සතුන් විදිනවනේ මේවා මේ වර්ග නියමයි මේ චූටි සතුන් ඉන්නවා මේ මුන් ඒ වුණාට මේ කොළ කන්නේ මේ කට්ටිය කොළ කන්නේ මේ මෙතන කරවිල වලට මට අදින්න බැරිනවා මේ පැත්තට දාලා මේ පැත්තට විතරයි තියෙන්නේ දාලා මේවා මේ සාමාන්‍යයෙන් කරවිල වලට මේ ගෙඩි තියෙන ගොඩක් ඇදිලා තියෙන්නේ මේ කරවිල වලට සාමාන්‍යයෙන් මෙහි තමයි ගහන්නේ ඒ වුණාට අපි මේ කප අපි ඒ වුණාට මේ මම දැලක් තමයි යද්දී කොහොම මේ අයින් කරපු දැල් වගේක් තිබ්බා ඒක හොඳයි අයින් කරපු දැල් වගේක් තිබිලා මේ
ඒ දැල් තමයි ඇද්දේ මං කොහොමත් මේ පල්ලෙහා තියෙන මයිකත් කඩ අයින් කරපු දැල් වගේක් තිබිලා ඒක තමයි ඇද්දේ මේ මහි ගහනවට වැඩිද මැස්සක් ගහන්න ගියාම මම ගොඩක් මේ වැඩ ගොඩයි මැස්සක් ගහන්න ගියා නම් එපා මහි ගහන්න කියන වැඩ ගොඩයි ඉතින් මේක හරි පොඩි වැඩයි ඉතින් දැලා දින එක ඉතින් කණු හිටෝලා මේ කණු කීපයක් ඉල්ල මේ කපා කණු කීපයක් හිටෝලා මේ වෙලා දින එකද තියෙන්නේ දැල මේකත් කපා හරි මේක මේක මෙතෙන්ට මේ ඔහොම මෙන්න බලන්න මේ වෙයිදිලා දැන් මේ වෙයින් තමයි මම බීජ ගන්නෙ මේකත් කපා ඔය ඉදිච්ච ගෙඩි අපතේ යන්නේ මම ඒක හොඳට පැහින්න දෙන්නෙත් මේ කපා ඒ වෙයින් තමයි බීජ ගන්න වෙන බලන්න පොඩි පොඩි ගැට හැදිලා මල් පිපිලා මේ දැන් මේවට මම මේ අර පෝර තෙල් වගේ ගහනවා නම් මේ වෙයි තවස් වෙන්න වැඩි මේ වෙයි ගොඩක් වැඩි මේ මදි හැදෙන ගැට ඔක්කොම මේ සම්පූර්ණයෙන් හැදෙනවා මේ පෝර තෙල් වගේ යොදා ගන්න නැති හින්දා අඩුයි ටිකක් මීට වැඩි ආසන්න නැත්තම් මේ දෙගුණි කරන්න තිබුණා ආසන්න එහෙම අවශ්‍ය නැහැ ඉතින් අපි ඉතින් ස්වාභාවිකව හැදෙන්න දීලා අපි එහෙම කන එක හොඳයි අපි නෙමෙයි කන්නේ අපි කන්නේ ඉතින් ඒක අපිටත් දුණයි අතේ සල්ලි විදන් ඉන්නේ සල්ලි ටිකක් ඉතුරු ඔව් ලෙඩ වුණාම ලෙඩට කොට බෙහෙත් ගන්න ගියාම ඊට වැඩිය අමාරුයි ඊට වැඩිය හොඳයි ස්වාභාවික විදියට ඒක තියෙද්දින්නේ තව ටිකක් තියන්න පුළුවන් මේක කඩන්න ඒක කඩන්න පුළුවන් ඔව් කඩන්න අතන යටක් තියෙනවා එන්න බලන්න බීමත් අද බීමත් කරවිල කපා මෙතන අවුවක් ඉතින් 150ක් වගේ තියෙන ඉතින් ලොකු අවුවක් නෑ මේ පැත්තේ කෙසෙල් මිරිස් තියෙනවා මේ තියෙන කෙසෙල් නේ මෙන්න අපි කඩපු අස්වැන්න අද නම් ගොඩක් තියෙනවා වම්බොටු කරවිල වට්ටක්ක ගෙඩිය අතන තියලා ආවේ ඉන්නකො මං ඔයාලට එදා තක්කාලි පෙන්නුවා මයි කලින් වීඩියෝ එකක ඒක බලපු නැති කට්ටිය බලන්න මේ මෙන්න තක්කාලි ඉදිලා මේ තේරවල රතු පාට වෙලා බීම තමයි තියෙන්නේ මේ ඉදිච්ච නැති ඒවත් තියෙනවා ගිල් ගොඩක් තියෙනවා මම හිතුවෙත් නෑ මෙච්චර ගෙඩිය හදියි මෙන්න අපේ අස්වැන්න අද උදේ කෑමට ගන්න අස්වැන්න අපේ ගාව මේ තව වගාවක් තිබුණා දැන් ඒක නම් ඉවරයි මේක වලකින් ගත් එක වලක ඉතුරු වෙලා තිබිච්ච එකක්